සල්ලි කියලා බැලුවේ නෑ. බොණ්ඩ ගත්ත දූපතක්ම. යන් දූපත වටේ රවුමක්. මෙන්න තියෙනවා ඉන්න තියෙන පොට් එක. මෙන්න තියෙනවා පදින්න තියෙන කයාක් ටික. මෙන්න තියෙනවා නාන්න තියෙන පූල් එක. සැපේ බොනවා නම් මෙතන බොණ්ඩක් පුළුවන්. මෙන්න පදින්න තියෙන ඔන්චිල්ලාව. මෙන්න වැඩි වුණාම නිදා ගන්න තියෙන ඇඳ. මේ තියෙන්නේ උඩ තට්ටුවේ තියෙන රූම් එකේ. ඒකේ සුපිරි ඇඳක් තියෙනවා. ආස කොණ්ඩේ වැඳලා ඉන්නේ. ඉතින් යාළුවනේ අද සුන්දර දවසක් අපි යනවා අර පිටිපස්සේ තියෙන අයිලන්ඩ් එකට බොණ්ඩ. ඔය මගේ පිටිපස්සේ තියෙන අයිලන්ඩ් එකට යන්නේ බොණ්ඩ. ඉතින් අපි මේ අයිලන්ඩ් එකම බුක් කරාද අපි බොණ ගමන් කතා කරමු. මෙතන ඉන්න අපේ සෙට් එකේ EBC සෙට් එකේ කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය බොණ්ඩ තමයි යන්නේ අර දූපතට. Hi travelers, good morning. ඉතින් අද ලස්සන ඉරිදා දවසක් අපි මෙන්න මෙහෙම දූපතක් මරගත්තා බොණ්ඩ. ඉතින් දීලා කතා කරමු අද ලස්සන දූපතක්. ඉතින් මේකේ මාර ලස්සන දේවල් තියෙනවා, පූල් එකක් තියෙනවා, අපිට ඉන්න ලස්සන තැනක් තියෙනවා, කයාකින් තියෙනවා, තව බෝට් එකක් තියෙනවා. අර පැත්තේ ඉඳන් තමයි අපි ආවේ. ඔයාලට පේනවා නම් ওই ටවර් එකක් තියෙන්නේ. ඒ පැත්තේ ඉඳන් තමයි ආවේ. මාරම ලස්සන ලොකේෂන් එකක්. අපි බලමු අද දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා ඉතින්. සල්ලි කියලා බැලුවේ නෑ. බොණ්ඩ ගත්ත දූපතක්ම. යන් දූපත වටේ රවුමක්. මෙන්න තියෙනවා එන්න තියෙන බෝට්ටුව. මෙන්න තියෙනවා අපිට තියෙන පුංචි බංගලාව. මෙන්න තියෙනවා පදින්න තියෙන කයාක් ටික. මෙන්න තියෙනවා නාන්න තියෙන පූල් එක. සැපේ ඉන්නවා නම් මෙතනත් ඉන්න පුළුවන්. මෙන්න පදින්න තියෙන ඔන්චිල්ලාව. මෙන්න නිදා ගන්න තියෙන ඇඳ. කැමති නම් මේක නිදා ගන්නත් පුළුවන්. මේන් එනවා අපේ අනිත් සෙට් එක. මේ තියෙන්නේ අපි නතර වෙලා ඉන්න හොටෙල් එක. හොටෙල් එකක් කිව්වට මේක වෙන කවුරුත් නැහැ. අපි විතරයි ඉන්නේ. යන් අපි ඇතුළට බලන්න. පටන් ගන්න මිරර් එකක් තියෙනවා. ඉතින් උඩ සට්ටුවට යන්න පුළුවන්. මෙතන තියෙනවා තව රූම් එකක්. තියෙන්නේ ලස්සන රූම් එක. සුපිරි ඇඳක් තියෙනවා. මෙතන ඩබල් ඇඳවල් දෙකක් තියෙනවා. එතකොට පුටුවක්, මේසයක්, දිවරණ්ඩ. එතන තියෙන ලොකු මිරර් එකක්. ඊට පස්සේ ඒ වාල දැක්කේ පල්ලෙහා රූම් එක. දැන් අපි යන් උඩට. මේ තියෙන පඩි පෙළ උඩට කියලා බලමු උඩ රූම් එකේ තත්ත්වය කොහොමද කියලා. තට්ටුව නැගගෙන ආවට පස්සේ අපිට තව රූම් එකක් හම්බුණා. බලමු අපි. මේකත් මේ රූම් එක. සුපිරි ඇඳක් තියෙනවා. නෙට් එකක් එහෙම දාලා. මෙතන ඩබල් ඇඳක් තියෙනවා. මෙහෙමයි. මෙතන ලොකු මිරර් එකකුත් තියෙනවා. ට්‍රැවල් ට්‍රැක් එක, අල්මාරිය, ලෑම්ප් එකක් තියෙනවා.
ටේබල් එකයි චෙයාර් එකයි මෙතනත් තව එකක් තියෙනවා ඩබල් බෙඩ් තියෙනවා ඇටච් බාත්රූම් එක මෙතන ෆිල්ටර් එකක් තියෙනවා මේ පැත්තේ ලෑම්ප් එකක් තියෙනවා ලොකු මිරර් එකක් තියෙනවා නියම කාමරයක් එතකොට උඩ තට්ටුවට තියෙන view එක මේ තියෙන උඩින් ඉඳන් බලද්දි view එක කට්ටියට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බෙලා මෙන්න අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක අරන් එනවා thank you උඩ කවුරුත් නැහැ මෙතන අපිට තියෙනවා තව කෑම කන්න තැනක් වගේ එතනත් හරි ලස්සනයි ටීවී එකක් තියෙනවා පේනවනේ ඔයාලට මෙතනත් cute seating area එකක් තියෙනවා හැම තැනම ඉතින් ලස්සනට කුෂන් කරලා ඒ අදාළ දේවල් ටික කරලා හරි ලස්සනට තියෙනවා අපිට තියෙනවා මිනි ෆ්‍රිජ් එකක් ඒක මෙන්න මෙහෙම පුරවලා තියෙන්නේ වේනවනේ මේ තියෙන්නේ අපිට බීලා පැනලා නාන්න තියෙන ඉන්ෆිනිටි පූල් එක ජඹුරුත් දන්නේ ලස්සනට තියෙනවා මෙතනත් කට්ටියට චිල් එකේ ඉන්න ඔරුවක් උඩ ටේබල් එකක් දාලා පාඩි වෙලා ඉන්න තැනක් හදලා දෙනවා එතනත් නියමයි මෙතන තව තියෙනවා සුපිරි පොට් එකක් අන්තිලාවක් එහෙමත් තියෙනවා ඉතින් කට්ටියට මෙහෙම බොරු කියන්නත් සුපිරි පොට් එකක් හදලා දීලා තියෙන්නේ මේ පේනවනේ කට්ටිය පටන් ගන්න තියෙන දැම්ම බොරුව පටන් ගන්න තියෙන්නේ පේනවනේ කොල්ල සැපේ ඉන්නේ මේ පේනවනේ ආයිද මොන ප්‍රශ්නද ඉතින් මේ ජීවිතවලට ඉතින් ඔයාලට මේ මගේ පිටිපස්සෙන් පේන්නේ ඩ්‍රීම් එවරස්ට් නිර්මාතෘවරුන් දෙපළ විශේෂ බෝට්ටුවකින් දූපතට ළඟා වෙන ආකාරයක් දසුන් මහතා සහ හර්ෂ මහතා අපි යාළුවා සාදරයෙන් පිළිගන්නවා Good morning. Yes. Supiri. Ya, kati balaan ini. Betul dia lebih. මෙන්න අපිට රංජිත් අයියා අපේ බයිට් එක පිළියෙල කරලා තියෙනවා ලස්සනට. මාළු ඊට පස්සේ මඤ්ඤොක්කා. තව එකක් එනවා මොනවද අයියේ මේ? මේක මෂ්රූම්. මෂ්රූම් එකක් තියෙනවා නියමයි. ආර්ෂණියක් ඉතින් අපේ කේක් එකත් එක්ක බිසි වෙලා ඉන්නේ. Okay, everyone.
And also, shall we all come here? හරි කිස් ගන්න. Happy anniversary! Let's do together many more trips and tours like this. තරුණ වෙලා ඉන්න එකයි. දැන් පොඩි මේකා කියලා හිතන් ඉන්නවා. නෑ පොඩි වෙක්කලා ඉන්නවා. ඔහොම යන්න ඔහොම යන්න. මං එන්නම් පැත්තේ ඉන්න. මුඩියන්න කරුණේ වගේ පස්සේ යන්නේ යාර. මට පස්. මට ඉස්සරහ. ඒක කන්නේ. කපලා ගන්න. ඒක කපලා ගන්න. ඔය පොඩි ඒක තමයි බයික් එක. ඒක බයික් එක. දසුන් හොමවල්න ඒක තමයි මට කැලක් කන්න. ලොකු කැලක් කන්න. මේ කැල කවුරුයි මම කවන්න. ඊළඟට කැලක් යමු. ये यहाँ पे EBC फर्स्ट एनिवर्सरी යන්න මාගේ ගානේ මේ හිතම සුන්දරී इन्हें कुट නොදෙන්නේ අපි අන්තිම අහිංසකයි බීලා පේනව නේද? බීලා බඩු පිට ඔන්චිල්ලා වදිනවා. දැන් තව බඩු වැඩි වෙලා කබරය දාගෙන අනේ මන්ද උඹාන්න ගන්තේ ඔය පේන පිස්සෙක් වගේ. තල්ලු කරන්න අපි කොල්ලොන්ට තල්ලු දාන්නේ දෙන්නේ කොන්චිලි බදිරා. අනේ මන්දා. අවසාන ෂොට් එක තියෙන්නේ ගහන්න යන්නේ. ගහමු. ඉවරයි. Then
මේ වසන්තය පේන්න වසන්තය නේ හරි මේ භාෂා තව දුරට අවුල දාමු අන්න හරි ඉතින් මෙන්න මේ විදිහට අපි අපේ ජර්නි ඉවර කරනවා. සුපිරි දවසක් ගත කරා. කට්ටිය බෝට් එකට නැග්ගා. මාත් ඒක යන්න ඕනේ. අනිත් කට්ටිය තාම ඇතුලේ. ඉතින් මේ විදිහට Dream Everest first anniversary එක අපි නිමාවටපත් කරනවා නේද? ජය වේවා. කට්ටියගෙන් සෙට් වුණේ හොඳම ගෙට් එක තමයි යා. ගියේ සැරේත් ඔය වගේ වීඩියෝ එකක් ලීක් කරලා තිබ්බනේ. කට්ටියගෙන් සෙට් වුණේ හොඳම. ඒ වගේ ගෙට් යන්නේ ගිය පාර වඩා මේකද? ඒ අප්ඩේට්